දරුවෙකු බරපතල ලෙස අපයෝජනය කළ අනුරාධපුරයේ හිමිනමකට වසර 30ක සිර දඬුවමක් නියම කරයි. කලබල වුණා නේද? නෑ. අනුරාධපුරේ අර ලොකු සාදු එහෙම නෙවෙයි. දැන් ඒක චෝදනාව පටන් ගත්තා විතරයි. තවත් සාදු කෙනෙක් අනුරාධපුරේ. බාල වයස්කාර පිරිමි දරුවෙකුට බරපතල ලෙස පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට අදාළව ළමා අපරාධ පිළිබඳව අනුරාධපුර විශේෂ මහාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා. අනුරාධපුර විහාරස්ථානයක ප්‍රසිද්ධ විහාරාධිපති හිමිනමකට වසර 30ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා. පැවිදිවීම සඳහා තම විහාරස්ථානයට පැමිණි 14 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවෙකු බරපතල ලෙස අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට අදාළව මහාධිකරණයේ හමුවේ අධිචෝදනා 3ක් ලබා දී සිටි විත්තිකාර විහාරාධිපති හිමිනම එම චෝදනා 3ටම වරදකරු කරමින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා. ඊට අමතරව විත්තිකාර බාල වයස්කාර දරුවාට රුපියල් ලක්ෂ 5ක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකාර හිමිනමට නියෝග කර තිබෙනවා. මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල ගෙවීම පැහැර හැරියොත් හිමිනම විසින් විත්තිකාර හිමිනමට තවත් මාස 6ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. මේ අතර විත්තිකාර හිමිනම විවිධ අසනීප තත්ත්වයන්ගෙන් පෙළෙන අයෙකු බව මහාධිකරණයට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් විත්තිකාර